අවසරයි රාතුන් වහන්සේ මට දහම් ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අනුශය සහ සමුදය කියන අවස්ථා දෙකේ සියුම් හරි වෙනසක් තියෙනවද නැත්නම් මේ අවස්ථා දෙකම එක විදිහට විග්‍රහ වෙනවද කියලා දැනගන්නයි ඕන. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා. දැන් අනුශය සහ සමුදය එකම ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් සමුදය අනුශය කියන වචන දෙක බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ දෙකක් තියෙන වචනයක්. එතකොට අනුශය ප්‍රිය දෙයට ඇලුනත් උපදින්නේ තණ්හා අනුශය. අප්‍රිය දෙයට තරහෙන් වෛරයෙන් ගැටුනොත් උපදින්නේ පටිඝ අනුශය. අවිද්‍යාවෙන් අයෝනිසෝ මනසිකාරයෙන් අඥානකමෙන් කටයුතු කළොත් උපදින්නේ අවිද්‍යා අනුශය. එතකොට මේ අනුශය තුනක් වෙන වෙනම විග්‍රහ කළා. හැබැයි ඔය තුනම සම්බන්ධතාවයක් උප්පාද වෙනවා නම් සමුදය බිහි වෙනවා නම් ඔය තුනම සමුදය හැටියට බුද්ධ දේශනාවේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා මේ විදිහට සම්භවಂತಿ කියලා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා සමුදය තමයි ඉපදෙන්නේ. හැබැයි අනුශය වෙන් වෙන්ම තුනක් තියෙනවා. ආශය වෙන් වෙන්ම හතරක් තියෙනවා. ආශය හතරයි තියෙන්නේ. කාමාශය, භවආශය, ditthාශය, අවිද්‍යාශය. අනුශය තුනයි උපදින්නේ. ඇතුළේදී තවත් අනුශය හතරක්, අනුශය හතක් තියෙනවා ඔක්කොම. මේ මදුමින්ඩික සූත්‍රයේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ පැහැදිලිව තුනයි උපදින්නේ, ඇතුළේදී හතරක් සකස් වෙන බව ඉතාම පැහැදිලිව විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනුශය විග්‍රහය බොහොම පැහැදිලි. අනුශය ඉපදිලා ඇතුළාන්තය තුළ මනෝමය කාය තුළ ආශය හැටියට තැන්පත් වෙනවා. ආශය හැටියට තැන්පත් වුණාම මේ ditthාශය මනෝමය ආශය මේකම හතක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ හත හැබැයි ආශය හතරයි. කාමාශය, භවආශය, ditthාශය, අවිද්‍යාශය. ඉස්සෙල්ලම මිනිස්සෙකුට සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන අයින් කරන්න පුළුවන්, අයින් කරන්න ඕන ditthාශය. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති දසනේන සම්පන්නෝ කිව්වේ ඒකයි. දැක්ම දෘෂ්ටිය ආකල්පය වෙනස් කර ගන්න ඕනේ. එතකොට ඔබ තුල තියෙන්නේ මේ ආගමක් අදහලා සිල් රැකලා නිවන් දකින්න පුළුවන්, පිරිත් කියලා නිවන් දකින්න පුළුවන්, දන් දීලා පින්කම් කරලා නිවන් දකින්න පුළුවන් වැරදි දැක්මක් දෘෂ්ටියක්. ඒ වැරදි දැක්ම දෘෂ්ටිය ඔබ තුල තියෙන තාක්කල් මේ පංචස්කන්ධය පිළිබඳව ඔබ තුල වැරදි දැක්මක් දෘෂ්ටියක් තියෙනවා. මේ පැවැත්ම දෙව් සැප, රජ සැප, සිටු සැප ලබාගෙන නන්දා මල්ලිකා සුමනා සුනන්දා භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත් ලබන ඔබ තුල දෘෂ්ටියක් ආගමෙන් හදා දීලා තියෙනවා. එතකොට ඔය වැරදි දැක්මෙන්, ඔය දෘෂ්ටියෙන් ඔබ දැන් අද ප්‍රාර්ථනා කර කර ඉල්ලනවා, යාඥා කර කර ඉල්ලනවා, පින්කමක් කරලා මට මේවා ලැබෙන්න නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, රත්තරන් බඩු, අර සම්පත්, මේ සම්පත් ඉල්ලනවා. ඔබගේ දැක්ම අන්තිම දූෂ්‍යයි. ඔබගේ දැක්ම නිවනට අන්තිම බාධකයි. ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යාඥාවක් කරොත් පින්කමක් කරලා. ඉතින් ඒක නිසා ඔබ ඒ වැරදි සියලු දැක්මෙන් මිදී නිදහස් වෙනවා. මේ සම්මාදිටියට පත් වෙනකොට දර්ශනා පහතබ්බා තේරුම් ගත්තට පස්සේ ඔබේ ditthාස වලින් ඔබට පළමුවෙන්ම මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකියි. ඊට පස්සේ තමයි ditthාස වලින් මිදී නිදහස් වුණාම දර්ශනා පහතබ්බා ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පාරම්මාස පහියන්ති. ඉබේම ඔබ තුලින් ප්‍රහාණය වෙලා අයින් වෙනවා. බලෙන් අයින් කරන්න බෑ. ඉවත් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ පළමුවෙන්ම මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට මේ ditthාසය තමයි දර්ශනා පහතබ්බා තමයි
පළමුවෙන්ම ඔබ කළ යුත්තේ. ඔබ ගාව තියෙන්නේ මේ බුද්ධාගමක් අදහලා මහාන වෙලා සිවුරු ඇඳලා සිල් රැකලා වැරදිම වැරදි නිවනට උපකාර නොවනම අර මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන 19 20 ඡේදවල තියෙන වැරදි දැක්ම. ඒ වැරදි දැක්ම ඔබ තුල තියෙන තාක්කල් ඔබ තවත් මේ මුල් තුන සකස් කර කර ගමන යනවා. මිදී නිදහස් වෙන්න බෑ.